2026 වර්ෂය සිංහ ලග්න හිමියන්ට කොහොමද? 2026 දී සිංහ ලග්න හිමියන්ගේ ජීවිතය මොන විදියට වෙනස් වෙනවද කියලා අපි බලමු. සිංහ ලග්න හිමියන්ට මේ වෙනකොටත් ඔබ ගෙවන්නේ සෙනසුරුගේ අෂ්ටමේ රාෂ්ටකය. අෂ්ටමේ රාෂ්ටක කාලේ ඔබ විවිධ ප්‍රශ්න ගැටලු රාශියක් එක්ක පොරබදිමින් තමයි මේ වෙනකොටත් තියෙන්නේ. පහුගිය කාල සීමාවක් ගත්තත් විවාහයේ ආදර සම්බන්ධතා පෞල් ජීවිතයේ විවිධ ප්‍රශ්න ගැටලු ඇති වෙලා ඇතැම් වෙලාවට ඇතැම් අයගේ කසාද දික්කසාද මට්ටමට ගිහිල්ලා මේ වෙලාවට නඩුවලට පෙනී සිටින කාල සීමාවක්. නීතිමය ගැටලු ප්‍රශ්න ඇති වෙලා තියෙන කාල සීමාවක්. රැකියාවේ වුණත් විවිධ චෝදනා ප්‍රශ්න ඇති වෙලා ඇතැම් වෙලාවට නීතිමය ගැටලු පවා ඇති වෙලා තියෙන්න පුළුවන් කාල සීමාවක්. හැමෝටම නැතත් බහුතරයක් සිංහ ලග්න හිමියන්ගේ ජීවිතවල ණයබරින් මිරිකෙන විවිධ ප්‍රශ්න ගැටලු රාශියක් ඇති වෙලා තමන්ගේ පෞල් සංස්ථාව, තමන්ගේ ආදරය, තමන්ගේ ජීවිතයේ තමන් ගොඩනගාගත්ත ස්ථානය තමන්ට අහිමි වෙලා ජීවිතයේ කඩා වැටීම් රාශියක් එක්ක තමයි ඔබ මේ වෙනකොට පසු වෙන්නේ. මේ කාල සීමාවේදී ඔබ හිතුවේවත් නැති ඔබට වෙයි කියලා ඔබ හිතුවේවත් නැති දේවල් ඔබට වෙමින් පවතිනවා. ඔබේ ජීවිතයේ ඔබ ළඟින්ම විශ්වාස කරපු අය, ඔබට ආදරය කරපු අය, ඔබට ආදරය කියලා පවසපු අය, ඔබේ ජීවිතේ දිගු ගමනක් යන ඔබේ ජීවිතයට එකතු කරගත් අය අතරමඟින් ඔබව දාලා ගිහපු කාල සීමාවක් තමයි මේක. ඉතින් මේ කාල සීමාවේදී ඔබේ ජීවිතේ විවිධ උඩු යටි කිරුවීම් වෙලා ඔබේ ජීවිතේ හිතාගන්න බැරි තරම් ප්‍රශ්න කන්දක තමයි ඔබ මේ වෙලාවේ ඉන්නේ. හැබැයි ඔබේ ජීවිතේ ඔබ මොන ප්‍රශ්න වලට ආවත් සිංහ ලග්න හිමියන් කියලා කියන්නේ ආත්ම අභිමානයක් තියෙන කොට්ටාශයක්. තමන්ගේ ගෞරවය රැකගන්න අනුන් ඉස්සරහා දනින් නැමෙන්නේ නැති හොඳ පෞරුෂයක් තියෙන අය තමයි සිංහ ලග්න හිමියන්. ඔබ ඊටාම හොඳ පෞරුෂයක් තියෙන අය. ඒ නිසා සිංහ ලග්න හිමියන් කියලා කියන්නේ ඊටාම ප්‍රතාපවත් අය. හොඳ පෞරුෂයක් තියෙන අනුන්ට නායකත්වය අනුන්ට දේවල් අනුන්ව පාලනය කරන්න තාම දක්ෂය තමයි සිංහ ලග්න හිමියන්. ඒ වගේම විවෘත හදවතක් තියෙන අනුන්ට උපකාර කරන්න කැමති ඉක්මනින් කෝපයකටපත් වෙන ඉක්මන් කේන්තිකාරයෝ තමයි සිංහ ලග්න හිමියන්. හැබැයි ඉක්මන් කෝපය තිබුණත් සිංහ ලග්න හිමියන් වැඩි වෙලාවක් කෝපය පවත්ව ගන්න බෑ. ඒ වගේම ඔබ වංචා කරනවට කැමති නෑ. අපි කවුරුත් ඒකට කැමති නෑ. සිංහ ලග්න හිමියන් වැරදි කරපු බොරු කරපු අයට කවදාවත් සමාව දෙන්නේ නෑ. පාඩමක් ඉගෙන ගත්තොත් ඔබ අතාරිනවා. ඒක තමයි සිංහ ලග්න හිමියන්ගේ ස්වභාවය. ඒ නිසා ඔබේ ජීවිතේ බොහෝ අය මේ වෙනකොට ඔබට අතාරින්න සිද්ධ වෙලා ඇති. ඒ නිසා 2026 වර්ෂයේදී ඔබට මොන වගේ බලාපොරොත්තුවක්ද තියාගන්න පුළුවන් කියලා අපි බලමු. ඔබේ රැකියාව ගත්තොත් ඔබේ ජීවිතයේ විවිධ රැකියා ජීවිතයේ සම්බන්ධයෙන් ආර්ථිකයේ සම්බන්ධයෙන් විවිධ ගැටලු ප්‍රශ්න තියෙනවා. ණය වෙන්න සිද්ධ වෙනවා, ණය ගෙවා ගන්න බැරි වෙනවා. ඒ වගේ විවිධ ප්‍රශ්න ගැටලු එක්ක තමයි ඔබ සිංහ ලග්න හිමියන් මේ වෙනකොට ඉන්නේ. ඔබ රැකියාවක් කරත් ඒ රැකියාව තුළ ඔබට කාර්ය බහුලතාවයක් නැති වෙනවා. ඔබ හිතනවට වඩා වැඩ ප්‍රමාණයක් ඔබට කරන්න සිද්ධ වෙනවා. ඒත් එක්කම ඔබට ටිකක් නිදහස සීමා වෙන ස්වභාවයක්, ඔබට වැඩ වැඩි ස්වභාවයක්, ඔළුවට බර ස්වභාවයක්, ඔබට වෙනදට වඩා ටිකක් කාර්ය බහුලතාවයක් ඔබේ ජීවිතේ ඇති වෙනවා. ඒත් එක්කම ඔබේ සෞඛ්‍ය තත්ත්වය තරමක් හොඳ අතට හැරෙන කාල සීමාවක්. හැබැයි සිංහ ලග්නයේ ඔබ අනිවාර්යයෙන්ම ගමන් බිමන් යනකොට අනතුරු වලින් ඔබ අනිවාර්යෙන් ප්‍රවේශම් වෙන්න ඕනේ. ඔබ ගමන් බිමන් යනකොට, පාරිතොට යනකොට, ඔබ රථ වාහන පදවනකොට ඔබ අනිවාර්යයෙන්ම ප්‍රවේශම් සහගත වෙන්න ඕනේ. ඒ නිසා සිංහ ලග්නයේ ඔබ අනිවාර්යයෙන්ම අනතුරු වලින් ප්‍රවේශම් වෙන්න වග බලා ගන්න ඕනේ. ඉතින් මේ වෙනකොට සෙනසුරු ඔබේ ලග්නයේ අෂ්ටමේ රාෂ්ටකයේ ඔබ ගෙවමින් පවතිනවා. ඒ නිසා ඔබට ප්‍රශ්න ගැටලු අනතුරු වගේ දේවල් වෙන්න ඉඩ කඩ තියෙනවා. ඉතින් ඒ නිසා සිංහ ලග්න හිමි ඔබ ප්‍රවේශමෙන් කටයුතු කරන්න ඕනි වසරක් තමයි ඔබට මේ ගෙවෙන්නේ. ඔබේ කේන්ද්‍රයේ සිංහ ලග්න හිමියෙක් වෙලා ඔබේ කේන්ද්‍රයේ 7 වෙනි භාවයේ, 8 වෙනි භාවයේ, 9 වෙනි භාවයේ සඳු පිහිටියොත්, චන්ද්‍රයා පිහිටියොත් ඔබට මේ වෙලාවේ සෙනසුරු ජන්මේ රාෂ්ටකයක් ලැබලා තියෙනවා. ඉතින් ඒ නිසා එහෙම තත්වයක් නම් ඔබට තියෙන්නේ ටිකක් මෙන්න තත්වය බරපතල වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔබ ටිකක් වැඩි කල්පනාකාරී තත්වයකට එන්න ඕනේ ඔබේ කේන්ද්‍රයේ ජන්මේ රාෂ්ටකයකුත් ගෙවෙනවා නම්. මොකද මේ කාල සීමාවේදී ඔබට ආදර සම්බන්ධතා බිඳෙන්න පුළුවන්, සමාජ සම්බන්ධතා බිඳෙන්න පුළුවන්, පවුලෙන් ඔබ ඈත් වෙන්න පුළුවන්.
කසාද දික්කසාද වෙන්න පුළුවන්. ඒ නිසා මේ කාල සීමාවේ තමයි ඔබ කල්පනාවෙන්ම ඉන්න ඕන කාල සීමාව. ඉතින් මේ කාල සීමාවේ තහ පොඩි කාලයක් ඔබට තියෙන. ඔබ විශාල අභියෝග ප්‍රමාණයක් ජයගෙන ඔබ යම්කිසි මට්ටමකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔබට ඉදිරිය ගත්තොත් බොහොම කෙටි කාල සීමාවක් වසර එකහමාරක් දෙකක් වගේ කාල සීමාවක් තමයි ඔබට මේ තත්ත්වයේ තියෙන්නේ. ඉතින් මේ තත්ත්වය ඔබට පහු කරගෙන ඉදිරියට යන්න පුළුවන්. ඔබ ජීවිතයේ දැන් බොහෝ දේවල් ඉවසලා බොහෝ අත්දැකීම් ලබලා ජීවිතේ ප්‍රශ්න වලට මුහුණ දීලා ඔබ දැන් ජීවිතේ හෙම්බත් වෙලා ඉන්නේ. තව ටිකක් ඔබට ඉවසන්න තියෙන බොහොම ටික කාලයක් ඉවසන්න තියෙනවා. ඒ ටික කාලෙන් පස්සේ ඔබේ ජීවිතය සාර්ථක කරගන්න ඔබට ඉතාමත් හොඳ කාල සීමාවක් ලැබෙනවා. ඉතින් සිංහ ලග්න හිමියන් කියලා කියන්නේ ඊටාම ප්‍රභාෂ්වර විදියට ජීවත් වෙන්න ආස කරන අය. ඒගොල්ලෝ කැමති නැහැ අනුන්ගෙන් ඉල්ල ගන්න, අනුන්ගේ දේවල් ලබා ගන්න. තමන් ස්වාධීනව ඉදිරියට යන්න තමයි සිංහ ලග්න හිමියන් කැමති වෙන්නේ. ඉතින් ඒ නිසා ඔබට ඒ ස්වාධීනත්වය දිනා ගන්න ඉදිරියේදී අවස්ථාව ලැබෙනවා. ඒ නිසා සෙනසුරුගේ ඒරාෂ්ටක තත්ත්වයක් ඔබට ගියත් ඔබ ප්‍රවේශම්කාරී වෙන්න ඕනේ. ඔබේ ශරීර සෞඛ්‍යය ගැන විශේෂයෙන්ම හදිසියේ ඇතිවන දේවල්, හදිසි අනතුරු, හෘද රෝග වගේ දේවල් ගැන ඔබ ඊටාම හොඳ සැලකිල්ලක් දක්වන්න ඕනේ. ඒත් එක්කම අධික ලෙස වෙහෙස වීම නිසා ඔබට මානසික ආතතිය, ශාරීරික වශයෙන් ඇතිවන්නා වූ අපහසුතාවයන් ඇති වෙන්න පුළුවන්. ස්ට්‍රෙස් එක, ડિප්‍රෙෂන් වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ ස්ට්‍රෙස් එක රිලීස් කරගන්න, ඔබේ තියෙන ප්‍රශ්න කළමනාකරණය කරගන්න, ඔබ හොඳ මානසික සෞඛ්‍යයක් පවත්ව ගන්න ඔන්න වග බලා ගන්න ඕනේ සිංහ ලග්න හිමියන්. මොකද සිංහ ලග්න හිමියන්ට මේ තියෙන ප්‍රශ්න, රැකියාවේ තියෙන පීඩනය, ඒත් එක්කම මානසික වශයෙන් ඇතිවන්නා වූ පීඩනය, මේ පීඩනය නිසා ගැටලු ඇතිවීමේ හැකියාව, විශේෂයෙන්ම රෝග පීඩාවන් ඇතිවීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ නිසා ඔබ සිංහ ලග්න හිමියෙක් නම් 2026 වර්ෂයේදී ඔබට නිදහසක්, ඔබට ඔබේ විඩාවට යම්කිසි සහනයක් ලබා ගන්න පුළුවන් විදියට කෙසේ හෝ පරිසරය හදා ගන්න ඔබ උත්සාහවන්ත වෙන්න ඕනේ. වැඩම කරලා ජීවිතේ හෙම්බත් වෙලා ඔබ ඉන්නේ. ඒ නිසා ඔබට අවශ්‍යයි පොඩි විවේකයක්. ඔබට අවශ්‍යයි පොඩි මානසික සහනයක්. ඉතින් මේක අමාරු වැඩක් නෙවෙයි. ඔබට කරන් දෙන්න ඉතාම කුඩා දෙයක්. ඔබේ වටින ජීවිතේ රැකගන්න, ඔබේ වටින සෞඛ්‍ය, ඔබේ භෞතික ශරීරය ආරක්ෂා කරගන්න ඔබ උත්සාහවන්ත වෙන්න ඕනේ. ඊටාම පුංචි දේවල් වලින් ඔබට පුළුවන්කම තියෙනවා ඔබේ ජීවිතේ අනාගතයට අවශ්‍ය කරන මේ කැපකිරීම සිද්ධ කරන්න. ඒ නිසා සිංහ ලග්න හිමියන්ට 2026 වර්ෂය ඊටාමත් හොඳ ප්‍රතිඵල තියෙනවා. ඒත් එක්කම කුඩා වශයෙන් පොඩි නරක ටිකකුත් තියෙනවා. ඒකට සිංහ ලග්න හිමියන්ට පොදුවේ ගත්තම ඉතා හොඳ ජයග්‍රහයි වසරක්. නමුත් විවිධ ප්‍රශ්න ගැටලු බාධකත් එක්ක තමයි ඔබට මේ ගමන යන්න තියෙන්නේ. ඒ නිසා ඒකත් හිතේ ධාරණය කරගෙන, ඒකත් හිතේ තියාගෙන තමන්ගේ ජීවිතේ සාර්ථක කරගන්න ප්‍රබලතම දේ තමයි තමන්ගේ හිත, තමන්ගේ මනස ඊටාම හොඳ මට්ටමක තියාගන්න. තමන්ගේ වටේ පිටේ ඉන්නේ අසුභවාදී අය නම් කරුණා කරලා එක වෙනස් කරගන්න. මොකද ඔබේ ජීවිතේ සාර්ථක කරගන්න නම් ග්‍රහ බලපෑම් වලට වඩා තමන්ගේ පරිසරයේ තියෙන බලපෑම, පුද්ගලයන්ගේ බලපෑම ඊටාම වැඩි. ඒ නිසා සිංහ ලග්න හිමි ඔබට සාර්ථක වෙන්න නම් ඔබේ පරිසරය වෙනස් කරගන්න, ඔබේ අධ්‍යාත්මික ජීවිතය හොඳින් හදාගන්න, ඔබේ ශරීර සෞඛ්‍යය ඊටාම හොඳින් පවත්වා ගන්න. ජීවිතේ අතාරින්න එපා. ඔබට ජීවිතේ අතෑරෙන ස්වභාවයක් තියෙනවා. ඔබට ඔබව මග ඇරෙන ස්වභාවයක් තියෙන නිසා ඔබව මග හැරගන්නේ නැතුව ඔබේ ජීවිතය ඊටාම වටින එකක් කියලා සලකලා ඔබට අනාගතේ ඔබ ලබා ගන්න තියෙන ඊටාම උසස් ජීවිතය වෙනුවෙන් ඔබට කැප වෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා 2026 වර්ෂයේදී සිංහ ලග්න හිමියන්ට සුබ ප්‍රතිඵල තියෙනවා. ඒ සුබ ප්‍රතිඵලත් එක්ක තියෙන අසුබ ප්‍රතිඵල අවම කරගන්න ඊටාම බුද්ධියෙන්, අවබෝධයෙන් සහ තමන්ගේ ජීවිතය පිළිබඳ හොඳ දැක්මකින් ඉදිරියට ගියොත් සිංහ ලග්න හිමියන්ගේ ජීවිතය සාර්ථක කරගන්න ඔබට හැකියාව ලැබෙනවා.